වෙල්කම් ටු කෑදර ෆුඩ්. අදත් අලුත් රෙසිපි එකක් අරගෙන ඔයගොල්ලෝ හම් වෙන්න ඇවිල්ලා ඉන්නවා. අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ගෙදරත් හවස තේ වෙලාවට. එහෙම නැත්නම් ගෙදරට අමුත්තු වෙනවා නම් ඔයගොල්ලන්ට ඊටමත් ඉක්මනින් අඩු වෙලාවකදී ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරලා හදාගන්න පුළුවන් පොඩි ඩෝනට් බෝල් එකක් හදාගන්න විදිහ. හරි, මම අද ඔයගොල්ලන්ට මේක කියලා දුන්නාන් පස්සේ අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලන්න. ඊටමත් රසවත්, ඒ වගේම අඩු වියදමකින්, ඒ වගේම අඩු වෙලාවකදී අනිවාර්යයෙන්ම හදාගන්න පුළුවන්. හරි, අපි වැඩි කතා නැතුව බලමු අපිට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. මම ඊට කලින් ඔයගොල්ලන්ට පොඩි දෙයක් මතක් කරනවා. අපේ YouTube channel එක කෑදර ෆුඩ් ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම දැන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම යට තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මොකද අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් notification එක එතකොට ඊටමත් ඉක්මනට ඔයගොල්ලෝ ගාවට එනවා. හරි, එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු මේ රසවත් ඩෝනට් බෝල් එක අපි ගෙදර හදාගන්නේ කොහොමද කියන එක. අපි බලමු අපිට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. මම මෙතන පාන් පිටි අරගෙන තියෙනවා. පාන් පිටි අරන් තියෙනවා කෝප් එක ප්‍රමාණයක්. ඒ වගේම සීනි අරගෙන තියෙනවා. සීනි ඔයගොල්ලන්ට ඕනේ කලර් එකක් ගන්න, බ්‍රවුන් එහෙම නැත්නම් වයිට් සුගර් ඕන එකක් ගන්න. සීනි අරන් තියෙනවා මේස හැන්දි 5ක් අරන් තියෙනවා. ඒ වගේම මෙතන මුදෝපු කිරි තියෙනවා. මුදෝපු කිරි අරගෙන තියෙනවා මේස හැන්දි 5ක්. ඒ වගේම බිත්තරයක් අරන් තියෙනවා. බේකින් පවුඩර් අපිට ඕනේ වෙනවා ටේබල් ස්පූන් එකක්. ඒ වගේම වැනිලා ටේබල් ස්පූන් එකක් අරන් තියෙනවා. බෙද ගන්න අපිට තෙල් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි බලමු කොහොමද හදාගන්නේ කියන එක. හරි, මම මෙතන භාජනයක් අරගත්තා. මම මේකට බිත්තරේ දාගන්නවා අපේ. ඒ වගේම සීනි ටික දාගන්නවා. අපි මේ දෙකටම වැනිලා ටිකක් දාගන්නවා. රයිට්. ඊට පස්සේ අපි මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මේක හදන්න මම ඔයගොල්ලන්ට කිව්වා ඉතාමත් පහසුයි කියලා. අපි සීනි එක දිය වෙනකල් මම මේක හොඳට මෙහෙම මික්ස් කරගන්නවා. හරි, සීනි ටික දිය වේගෙන එද්දී මම මේකට අපේ කර්ඩ් ටික එකතු කරනවා. මුදෝපු කිරි ටික එකතු කරනවා. රයිට්. ඊට පස්සේ ඒකත් අපි හොඳට මික්ස් කරගමු මෙහෙම. හරි, මේකත් හොඳට දිය වුණා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ ගානට මේක හොඳ දියාරු මිශ්‍රණයක් ගන්නට ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ අපි මේකට එකතු කරගන්න ඕනේ පාන් පිටි ටික මම එකතු කරනවා. චුට්ටක් ඉස්සෙල්ලාම එකතු කරනවා. ඒත් එක්කම බේකින් පවුඩර් ටික ඔක්කොම එකතු කරනවා. කරලා අපි මේක හොඳට මික්ස් කරගමු. පාන් පිටි ඔයගොල්ලෝ එකතු කරද්දී පොඩ එකතු කර මික්ස් කරගන්න. නැත්නම් එකවර වුණාම කැට හිටින්න පුළුවන් මේකේ. හරි. අනිත් පාන් පිටි ටිකත් මම එකතු කරගන්නවා. පාන් පිටි කෝප්පයයි අපි ගත්තේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ ගාන. මේක සාමාන්‍යයෙන් ගොඩාක් ඝනකමක් නැති ක්‍රීම් එකක් ගන්නට එන මිශ්‍රණයක් බවට පත් වෙනවා. ඉතාමත් පොඩි වෙලාවයි යන්න ඔයගොල්ලන්ට මේක හදාගන්න. ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. මේක හොඳට මික්ස් කරගන්නවා මේකේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මම මිශ්‍රණය මේ විදිහට හදාගත්තා. මෙන්න මේක මෙන්න මේ ගානට තියෙන්න ඕනේ. මෙන්න මෙහෙම කෑලි කැටලා මෙහෙම වැක්කිරන ගානට. ගොඩක් දියාරුවට ගන්න එපා. එහෙම වුණොත් අපිට මේක හදාගන්න අමාරුයි. බැරි වෙලා හරි ඔයගොල්ලන්ගේ දියාරු ගතිය වැඩි වෙනොත්, ඒ කියන්නේ මෙහෙම නැතුව වතුර ගතිය වගේ වැඩියෙන් දෙන්නොත් ඔයගොල්ලෝ පාන් පිටි චුට්ටක් තව එකතු කරගන්න. එතකොට මේක මේ ගානට හදාගන්න පුළුවන්. හරි, එහෙනම් අපි බලමු මේක බෙදගන්නේ කොහොමද කියලා ඩෝනට් ටික. ඊට පස්සේ මොකද කරන්න ස්ටෙප් එක කියලා බලමු. මම තෙල් එකක් ලිපේ තියාගත්තා. අපි දැන් හදාගත්ත මිශ්‍රණය මම පයිපින් බෑග් එකකට දාගත්තා. අපි ඊට පස්සේ කොටස මේකට දාගන්න ඕනේ මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම කෑල්ල අපි දාගන්නවා. ඔයගොල්ලන්ට මම කිව්වා මිශ්‍රණයේ දියාරු වැඩි වුණොත් එහෙම ඔයගොල්ලෝ චුට්ටක් පාන් පිටි තව එකතු කරගන්න. පොඩ්ඩක් සාමාන්‍ය ඝනකමකට මේ ගානට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේක හදාගන්න අමාරුයි. මේ විදිහට අපි මේ ටික බෙදගමු. ගින්දර අනිවාර්යෙන් අඩු කරලා තියාගන්න මේ වලට. මොකද මේක ටක් ගාලා බැදෙනවා. ඇතුළ බැදෙන්නත් ඕනේ, කර වෙන්නේ නැති වෙන්නත් ඕනේ. මොකද නැත්නම් අතුල අමු වුණොත් එහෙම ඒත් වැඩක් නැහැ. හරි. මේ විදිහට අපි මේක බෙදගමු. දෙපැත්තම හොඳට බැදෙන්න ඕනේ. හරි. මේ ගානට බැදීගෙන ඉද්දි මම මේක ලිපෙන් ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට. ඊට පස්සේ තව ස්ටෙප් එකක් තියෙනවා. මම කරන්න හැටි කියලා දෙන්න. අපි තව ටිකක් මේක බැදගෙන ඉමු.
හරි ඔයගලන්ට පේනවා ඇති මම අපේ ඩෝනට් බෝල් ටික බෙදගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා සීනි කුඩු කරගත්ත ඒවා. සීනි ටිකක් ඔයගොල්ලෝ බ්ලෙන්ඩර් කරලා අරගන්න. නැත්නම් අයිසින් සුගර් ඔයගලන්ට පාවිච්චි කරන්නත් පුළුවන්. මම මෙතන සුදු සීනි ටිකක් බ්ලෙන්ඩ් කරලා අරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ අපි මේකේ ඩෝනට් බෝල් ටික අපි මේකේ හොඳට මෙහෙම තවර ගන්න ඕනේ මේ විදිහට ඔක්කොම. හරි ඔයගලන්ට පේනවා ඇති මේ විදිහට අපි මේක ඔක්කොම තවරගමු මේකේ. අපි ඩෝනට් බෝල්ස් ටික අපි හදාගෙන ඉවරයි. ඔයගොල්ලොත් අනිවාර්යෙන් උත්සාහ කරලා බලන්න මාරම රසයි මේ කෑම. අනිවාර්යෙන්ම උත්සාහ කරන්න ලේසියෙන් හදාගන්න පුළුවන් ගෙදර. හරි එහෙනම් ඔයගොල්ලන්ට මේකම එකක් කඩලා පෙන්නන්නම් කොහොමද කියලා. මේකක් කැඩුවාම ඇතුළ මෙන්න මේ විදිහ තමයි තියෙන්නේ. මේක ඉතාමත් රසවත්. ඒ නිසා අනිවාර්යෙන් උත්සාහ කරලා බලයි කියලා හිතනවා. හරි එහෙනම් ගිහිල්ලා එන්නම් අපි ආයෙත් අලුත් රෙසිපි එකකින් හම්බ වෙමු. යන්න කලින් ඔයගොල්ලන්ට මතක් කරන්න අපේ YouTube channel එක කෑදර food ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම දැන්ම subscribe කරලා තියාගන්න අපේ කෑදර food අලුත් කෑම හදන හැටි ඉගෙන ගන්න. හරි එහෙනම් ගිහිල්ලා එන්නම් අපි ආයෙත් අලුත් රෙසිපි එකකින් හම්බ වෙමු. කෑදර food